හදාගන්න S2012ට යන්. හරි. ඒ ඕගොල්ලන්ගේ එක්සෑම් එක දැන් කියලා දෙන අගෝස්තු 10 තියෙනවා කියලාම තමයි. තාමත් කියන්නේ කියන්නේ වෙනසක් කරන්න නැහැ කියලානේ කියන්නේ. ඉතින් ඒකින්ද ගොඩක් දුරට අගෝස්තු 10 තියයි. හරි. දැන් එක්සෑම් මේ වෙලාවේ කල් ගියොත් බැරි වෙලා හරි. මොකක්ද තියෙන ප්‍රශ්නේ? එක්සෑම් කල් යන එක මේ වෙලාවේ කියන එක හොඳ දෙයක් නෙවෙයි මගේ පෞද්ගලික මතේ. එනේ දැන් ඔයාගේ මෙන්ටලි එක හැදිලා ඉවරයි. අගෝස්තු 10 තියෙනවන්නේ කියලා මෙන්ටලි එක හැදිලා ඉවරයිනේ. ඉතින් දැන් ඒක මෙන්ටලි එක හැදිලා ඉවර වුණාට පස්සේ නැවත බැරි වෙලා හරි මාසයක් හෝ එහෙම කාලයක් කල් දැම්මොත් වෙන අවුල තමයි ඔයාගේ රිද්ම් එක කැඩෙනවා. ඔයා දැන් වැඩ කරගෙන යන්නේ. දැන් ඔයාට ඩෙඩ්ලයින් එකක් තියෙනවා. මේ කාලෙ වෙද්දි මම මේක ඉවර කරගන්නවා කියන හැඟීමෙන්නේ ඔයා යන්නේ. ඉතින් ඒකින්ද ඔයාට අර මේ ඒකට කාගෙන වැඩ කරන්න පුළුවන් මේ ටිකේ. හරි. තව පොඩි පීරියඩ් එකක් ඔයාට වැඩි වුණොත් වෙන අවුල තමයි ඔයාට හිතෙන්න ගන්න තව කල් තියෙනවනේ ඒකින්ද මට වැඩ කරන්න ඕනේ නෑනේ වගේ සීන් එකක් වෙන්න පුළුවන්. හරි. සමහර විට ඔයාගේ සිලබස් තාම ඉවර නැතුව ඇති. හරි. ඔයා යන අනිත් ක්ලාස් වල කියන්නේ කෙමිස්ට්‍රි වල එහෙම නැත්නම් මැත්ස් වල බයෝ වල සමහර විට සිලබස් ඉවර නැතුව ඇති. හැබැයි ඔයාට ලකුණු 100කට සිලබස් ඉවර නැහැ කියලා කියන්නේ ඔයාට සම්පූර්ණයෙන්ම ලකුණු 75ක් ගන්න බෑ කියන කතන්දරේ නෙවෙයිනේ. හරි. ගොඩාක් දුරට ඔයාලා දැනට ලකුණු 100ක් 110ක වගේ තත්ත්වයක පවතිනවා ඇති. තව 100 හරි සාමාන්‍ය 130ක් විතර ගන්න පුළුවන් නේ සාමාන්‍ය පේපර් එකෙන්. ඒ කියන්නේ මම කියන්නේ දැන් කෙමිස්ට්‍රි ගත්තොත් එහෙම කෙමිස්ට්‍රි වල කෙලින්ම 15 ලකුණු කියන්නේ 7.5 අයින් කරත හැකිනේ කෙලින්ම. හරි. 7.5 කෙලින්ම අයින් කරත හැකි. කියන්නේ එතන ලකුණු 15ක්. කියන්නේ 115ක් විතර සෙට් වෙනවනේ පේපර් එකේ. හරි. ඊට පස්සේ ෆිසික්ස් වගේ ගත්තොත් එහෙම කෙලින්ම ලකුණු 7.5 4ක්. ඒ කියන්නේ එතන ලකුණු 30ක්. කියන්නේ 130ක් පේපර් එක. හරි. මැත්ස් ගත්තත් එහෙමයි. කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් ඔයාට මං කියන්නේ මේ වෙලාවට ලකුණු 100 කිට්ටු ඇති. ඔයා දන්න දේවල් ටිකෙන් මැච් එකක් ගහ ගන්නවා කියන එකට දැන් ඔළුව හදාගෙන ඉවරයිනේ. දැන් ඒකින්ද ඔයා දැන් තව කල් දැම්මොත් ඔයාට ආයි අසාධාරණයක් මිසක සාධාරණයක් වෙන්නේ නැහැ මට හිතෙන විදිහට. ඒක කල් දාන්න තිබිච්ච කාලේ ඉවරයි දැන්. දැන් ආයෙත් අනිත් කිව්වොත් එහෙම කල් දානවා කියලා ඔයා එහෙම් පිටින් වෙනස් වෙනවා. ඔයා දැන් මේ වැඩ කරන විදිහට වැඩ කරන්නේ නැතුව යනවා. හරි. එහෙනම් මේ වෙලාවේ හොඳම දේ තමයි එහෙම එක්සෑම් කල් යන්නේ නැහැ, කල් යන්න එපා කියලා ප්‍රාර්ථනා කරගෙන ඔයා දන්න දේවල් ටිකෙන් මැච් එකක් ගහන්න try කරන්න. හරි. ඒක හොඳටම ඇති වෙයි. ඔයාට එකක් දාන්න ඒක හොඳටම ඇති වෙයි. හරි. දැන් මෙහෙම දේකුත් තියෙනවා. සාමාන්‍යයෙන් දේවල් ගොඩාක් දැනගෙන යනවට වඩා නොදන්න දේවල් වලින් ලියන එකේ පොඩි වාසියකුත් අනිත් පැත්තට හම්බ වෙනවා කියනවා. ආ දන්නේ එච්චරයිනේ. ඒ ටික මොනවා හරි කරලා හොඳට කරගෙන යනවා. හරි. අනිත් ඒවා බලන්නේ වැඩක් නැහැ. හරි. එහෙම කරන එක හොඳ වෙයි. හරිද? අනිත් අතෙන් ගත්තාම සෙකන්ඩ් ෂයි ළමෙක් තර්ඩ් ෂයි ළමෙක් සාමාන්‍යයෙන් ගත්තත් ඒකට මාස 4ක් වගේ හම්බ වුණේ මේ වෙලාවේදී. ඒතර ඒ ළමයින් දැන් ඒ ළමයින්ට කලින් ඉඳන්ම කියලා තිබ්බේ දැන් අගෝස්තු වල තියෙනවා. එහෙනම් එක්සෑම් ඉවර වෙච්ච ගමන් ඔයාට ෂුවර් නැත්තම් වායි නැවත මේක බලාගෙන ඉන්න වගේ ටයිප් එක තමයි ආණ්ඩුව හිටියේ. ඒක කරන්න දෙයක් නැහැ. දැන් එහෙම වෙලා තියෙනවනේ. ඒතර සමහර ළමයි ඉන්නවා ඒ ලෙවල් රිසල්ට් ආවට පස්සේ සතියක් විතර ගිහිල්ලා තමයි පටන් ගන්න තියෙන්නේ. සමහර විට ඒ ළමයා කලින් පාර A2 B එකක් තියෙන්නේ නැති. හැබැයි දැන් එයා ඒ තත්ත්වය සමහර වෙලාවට නැති වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හැබැයි ෆස්ට් ෂයි ළමෙක් එහෙම නෙවෙයි. ෆස්ට් ෂයි ළමෙක් රිද්ම් එකේ වැඩ කරගෙන ආවා. ඇවිල්ලා දැන් එයා ඉන්නේ එක තැනක ඉන්නේ. හරි සමහර විට එයා සහ හරය අතර ગેප් එක දැන් අරය අතර වාටයක් පිටිපස්සේ ඇත්තේ. ඒක ෆස්ට් ෂයි ළමෙන්ට එතන පොඩි වාසියක් තියෙනවා. හරි. එහෙම වාසියකුත් තියෙනවා ෆස්ට් ෂයි ළමෙක්ට. ඒ ෆස්ට් ෂයි ළමෙක්ට ඊළඟ පාර කරද්දී පොඩි අවාසියක් වෙනවා. මොකද එයා සමහර දේවල් ඉගෙන ගන්න නැතුව යන්නේ. ඒතර එයාට නැවත අලුතෙන් ඉගෙන ගන්න වෙනවා. හැබැයි යාට මම කියන අගෝස්තු වලින් පස්සේ අගෝස්තු වල එක්සෑම් තිබ්බොත් හරියටම බොහෝ දුරට තියන්නේ නැහැ කියලා කියන්න බෑ. තියයි. ඒතර අගෝස්තු තිබ්බොත් ඊළඟ අවුරුද්දේ අගෝස්තු තියෙනවනේ ආයි එක්සෑම්. ඒතර යාට මාස 12ක කාලයක් හම්බ වෙනවා. ඊට පස්සේ ආයි මැච් එක ගහන්න. හරි සෙකන්ඩ් ෂයි කරන ළමෙක්ට ඊළඟ අවුරුද්දේ හරියටම මාස 12ක්ම නෑ මාස 10ක් නේ. අගෝස්තු මාසයේ අයින් වෙනවා අරහෙන් අගෝස්තු අයින් වෙනවා මාස 10ක් හම්බ වෙනවනේ. ඒ මාස 10 ඇති හරි රිවිෂන් එකකට හරියට වැඩ කරන්න. හරි. එහෙනම් මම හිතනවා
එක්සෑම් කල් යන එක මේ වෙලාවේදී වාගේ මෙන්ටලි එකට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. එහෙනම් මං හිතනවා කියන්නේ සයන්ස් පැත්තෙන් ගත්තොත් ඔයා දැනට ඉගෙනගෙන තියෙන ටිකෙන් මැච් එකක් ගහනවා try කරන එක හොඳ වෙයි කියලා. හරි. හරි ඊට පස්සේ එන්නකෝ 2012ට